ආයුබෝවන් ජනකතා ලෝකයට අපව සාදරයෙන් පිළිගන්නවා. අද අපි අහන්න යන්නේ මහදැනමුත්තාගේ තවත් අපූර්ව කතාවක්. එක්තරා ලස්සන දහවලක අපේ මහදැනමුත්තා තමන්ගේ ගෝලියෝ 5 දෙනාත් එක්ක නුග ගහක් යට විවේක ගනිමින් හිටියා. වටපිටාව හරිම නිහඬයි. කුරුල්ල විතර ගීත ගයනවා. මහදැනමුත්තාට පොඩි නින්දකුත් ගිහින්. එක පාරටම පඳුරු වස්සෙන් විදුලි වේගයෙන් මොකෙක්දෝ සතෙක් මතුණා. ඌ මුත්තාගේ බඩ උඩිනුත් පැනලා හුළඟ වගේ කැලේ ඇතුළටම දිව්වා. එක පාරටම විදුලි වේගයෙන් සතෙක් පැනලා ගියාම මුළු පිරිසම බය වුණා. අම්මෝ මොකෙක්ද යක්ෂයෙක්ද අකුණක් ගෙහුවද ගෝලියෝ කෑ ගැහුවා. මහදැනමුත්තා වහාම ක්‍රියාත්මක වුණා. කලබල නොවි හිටපල්ලා. මේ මහා ප්‍රඥා මෙතන ඉද්දී මොකටද බය වෙන්නේ? මම පොතේ හැදියට බලන්නම්. මහදැනමුත්තා ඊටමත් තේජවන්තව කිව්වා. ඔහු බිම තිබුණු අඩිසලකුණ දෙස ඊටමත් සූක්ෂමව බැලුවා. සාමාන්‍ය කෙනෙක්ට මේක හාවෙක්ගේ අඩියක් වගේ පෙනුනට මුත්තාට පෙනුනේ ඒක අමතුම විදිහකටයි. ඉන්පසු ඔහු Tamanගේ විශාල පොත අතටගෙන ඊටාම ඕනෑකමින් පිටුවෙන් පිටුව පෙරලමින් සෙවීමට පටන් ගත්තා. ගෝලියෝ ටික හුස්ම හිර කරගෙන බලාගෙන හිටියේ මුත්තා මොන වගේ රහසක් හෙලි කරයිද කියලා. අන්තිමේදී මුත්තා කෑ ගැහුවා. අහු වුණා. ගෝලියෝ ඒ ගියේ යක්ෂයෙක් නෙවෙයි. ඒ තමයි අශ්වපැටියෙක්. හැබැයි මූ තාම පොඩි නිසා කන් දෙකයි වල්ගේ තාම වැවිලා නැහැ. හැබැයි මුළු ලෝකෙම වේගය තියෙන්නේ ඔය සතාගේ කකුල් හතරේ. මහදැනමුත්තා කිව්වා. අපි මූ අල්ලගන්න ඕනේ. මූ අල්ලගත්තොත් අපිට ඇසිපිය ගහන සැනෙන් ලෝකේ වටේම යන්න පුළුවන්. වහාම ගිහින් ඔය අශ්වපැටියව අල්ලපල්ලා. මහදැනමුත්තා කිව්වා. දැන් ඉතින් මුළු කැලේම දෙවනත් වෙනවා. ගෝලියෝ 5 දෙනා කටුපඳුරු අස්සේ රිංගනවා, එකිනෙකාගේ ඇඟේ හැප්පෙනවා. හැබැයි අශ්වපැටිය නම් ඔවුන්ට වඩා සතපුම් ගානක් ඈතට ගිහින් ඉවරයි. අනේ මුත්තා අශ්වපැටිය අල්ලගන්න බැරි වුණා. ඌ හරිම වේගවත්. පුවක් බඩිල්ල කිව්වා. ඒකත් එක අතකට හොඳයි. මම දැන් තමයි ඒ ගැන හිතුවේ. ඔය අශ්වපැටිය දුවන වේගයට අපි උගේ පිටේ ගියා නම් යන වේගයට ඇතිවන හුළඟට අපේ සරම් ටික ගිනි ගන්නවා සහතිකයි. ඒක නිසා මූව අතහැරපු එක අපේ වාසනාවට වුණ දෙයක්. මහදැනමුත්තා කිව්වා. ඉතින් එදත් මහදැනමුත්තා Tamanගේ මහා දැනුමෙන් Tamanගෙත් ගෝලයන්ගෙත් සරම් ටික බේරගත්තා. මෙවැනිම තවත් ලස්සන කතාවකින් අපි නැවත හමු වෙමු. මෙවැනි ලස්සන ජනකතා තවත් බලන්න අපේ ජනකතා ලෝකයේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.